ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ටිකක් පෞද්ගලිකයි වගේ පේන ඒත් සමහර විට ගොඩක් දෙනෙක්ට අත්දැකීම් තියෙන්න පුළුවන් මාතෘකාවක් ගැන. ඔව් අපිට ලැබිලා තියෙන කීටි සටහනක්. ඒකෙන් ඇත්තටම මතුවෙනවා සම්බන්ධතා ඇතුලේ තියෙන සංකීර්ණ හැඟීම් කීපයක්. හරියට හරි. සැකය, පසුතැවීම, ආත්මාභිමානය වගේ දේවල්. ඉතින් අපේ අරමුණ තමයි මේ සටහන ඇතුළට ගිහින් බලන එක. විශේෂයෙන්ම අර තමන්ගේ සහකරුවට ඇත්තටම ආදරේද කියන ප්‍රශ්නයයි. ඔව්. ඒත් එක්කම කොහොමුණත් නමියාට දෙවෙනි වෙන්නයක් කියන අදහසයි අතර තියෙන අර ගැටුම නේද? මේක තමයි. මේ පරස්පරයේ තේරුම් ගන්න එක වැදගත්. හොරයි. එහෙනම් අපි මුලින්ම ගමු මේ පළවෙනි අදහස. මම මගේ මහත්තයාට ඇත්තටම ආදරේද කියලා හිතෙනවා. මේ වගේ සැකයක් කෙන එක කොයි වගේ දෙයක්ද? බලන්න. දීකු කාලීන සම්බන්ධයක සමහර වෙලාවට පොඩි පොඩි සැක එන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒත් ඇත්තටම ආදරේද කියන එක ඒක ටිකක් ගැඹුරුයි. ඒක අර සම්බන්ධයක හරියටම එන ප්‍රශ්නයක් නේ. එචන්නේ නිකන් අර මතු පිටින් එන දෙයක් නෙවෙයි. ඔව්. ඒක හරියට අත්විවරම සෙලවෙනවා වගේ හැඟීමක් වෙන්න පුළුවන්. ඒක ඇත්ත. එතකොට ඒකම එනවා අනිත් කාරණය. අර පසුතැවීම. මම යාගෙන එච්චර හොයලා බලුවේ නෑ කියලා හිතට දුකක් දැනෙනවා. ඔව්. ඇයි එහෙම හිතෙන්නේ? සම්බන්ධයක් පටන් අරන් කාලයක් ගියාම ඇයි අර හොයලා බැලුවේ නෑ කියලා හිතෙන්නේ? ඉතින් ඒකට හේතු කීපයක්ව තියෙන්න පුළුවන්. සමහර විට අර මුල් කාලේ තියෙන උනන්දුව, ආදරේ හින්දා. අර ගැළපීම්, අතීත කතා, ඉස්සරහට බලාපොරොත්තු වෙන දේවල් වගේ ඒවා හරියට බලන්නේ නැතුව යන්නේ නැති. හරියට නිරීක්ෂණය වෙන්නේ නෑ වගේ? ඔව්. හොයලා බැලුවේ නෑ කියන එකෙන් සමහර විට අදහස් වෙන්නේ අර ගැඹුරු දේවල්, වටිනාකම් ජීවිතයේ දකින්න විදිය. ඒවා හරියට තේරුම් ගත්තේ නැහැ කියන එක වෙන්න පුළුවන්. මතු පිටින් විතර. මතු පිටින් විතරක් ඇති කියලා හිතන්න ඇති. ඉතින් පස්සේ කාලෙක මොකක් හරි ගැටලුවක් එනකොට අර ඉස්සර කරපු දේ ගැන දුකක් එනවා. එතකොට අර ඇත්තටම ආදරේද කියන සැකයයි මේ හොයලා බැලුවේ නැහැ කියන පසුතැවිල්ලයි අතර සම්බන්ධයක් තියෙනවා වගේ නේද එතකොට? අනිවාර්යෙන්ම ලොකු ඉඩක් තියෙනවා. අර නොදෙනුවත්කම මත ගත්ත තීරණයක් ගැන පසුතැවෙනකොට ඒක දැන් තියෙන හැඟීම් වලට බලපාන්න පුළුවන්. හරිම සංකීර්ණයි තත්ත්වේ. හැබැයි මේ ඔක්කොම මැද්දේ එකපාරටම එනවා හරිම තද ප්‍රකාශයක්. ඒත් මම යාට සෙකන්ඩ් වෙන්නේ නැහැ. මේක කොහොමද අර කලින් දේවල් එක්ක ගැලපෙන්නේ? මොකක්ද මේකේ තීරුම? පක්ෂපාතීකමක්ද නැත්නම්? ඔව්. ඒක තමයි මේකේ තවත් පැත්තක්. සෙකන්ඩ් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අර දෙවෙනි තැනට වැටෙන එකනේ. අඩු සැලකිල්ලක් ලැබෙනවා වගේ. හරියට හරි. වටිනාකම අඩුවෙන් තක්සිරු වෙනවා වගේ. ඉතින් මම එහෙම වෙන්නේ නැහැ කියනකොට ඒක හරිම ශක්තිමත් ප්‍රකාශයක්. තමන්ගේ ස්ථාවරය ගැන. ඔව්, තමන්ගේ වටිනාකම ගැන, සම්බන්ධය ගැන සැක තිබුණත්, අතීත ගැන දුකක් තිබුණත්, තමන්ව පහත් කරගන්න, තමන්ගේ අභිමානය නැති කරගන්න දෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයක් ඒක. ඒක හරියට සීමාවක් දාගන්නවා වගේ. ඔව්, තමන්ව ආරක්ෂා කර ගැනීමක්. එතකොට තමයි කාරණිය තවත් පැටලිලි සහිත වෙන්නේ. මේ පරස්පර වගේ දැනෙන හැඟීම් තුනම සැකය, පසුතැවිල්ල, අර අදිෂ්ඨානය මේ ඔක්කොම එකට එකම මනසක තියෙන්නේ කොහොමද? ඒක තමයි මිනිස් මනසේ සම්බන්ධතාවල තියෙන ස්වභාවික සංකීර්ණත්වය කියන්නේ. අපිට එකම වෙලාවෙ එකිනෙකට වෙනස් සමහර විට පරස්පර හැඟීම් දරා ගන්න පුළුවන්. පුඩමයි නේද? ඔව්. ආදරය ගැන සැක කර අතීතය ගැන දුක් වෙවි ඒත් එක්කම වර්තමානයේ තමන්ගේ වටිනාකම වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. ඒක මොකක් හරි ආරක්ෂක යාන්ත්‍රණයක් වගේද? වෙන්න පුළුවන්. තමන් ගත්ත තීරණයක් ගැන ප්‍රශ්න කරනවා. ඒත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමන්වම අව탁සේරු කරගන්න දෙන්නෙත් නෑ. ඒක අභ්‍යන්තර ගැටුමක් එක්කම තමන්ගල තීරුම් ගන්න යන ගමනක් වෙන්නත් පුළුවන්. එහෙමනම් අපි මේ කතා කළේ කෙනෙකුගේ ඇතුළාන්තයේ වෙන්න පුළුවන් හරිම සංකීර්ණ තත්ත්වයක් ගැන. එක පැත්තකින් ආදරය ගැන ප්‍රශ්න කරනවා, අනිත් පැත්තෙන් හොයලා බැලුවේ නෑ කියලා දුක් වෙනවා. ඒත් එක්කම තමන්ගේ තැන රැක ගන්නවා. ඔව්, තමන්ගේ වටිනාකම කොහෙත්ම අඩු කරගන්නේ නැහැ කියලාත් හිතනවා. මේකින් පේනව නේද මිනිස් හැඟීම් කොච්චර විවිධාකාරද? සමහර වෙලාවට පරස්පරද කියලා. අවසාන වශයෙන් තව පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු වෙනව නේද? මේ වගේ එකිනෙකට පරස්පර හැඟීම් එකම වෙලාවේ කෙනෙක් තුල ඇති වෙන්න තියෙන ගැඹුරු හේතුව මොනව වෙන්න පුළුවන්ද? ඔව්. ඒ වගේම අර සෙකන්ඩ් වෙන්නේ නැහැ කියන ශක්තිමත් අදිෂ්ඨානය. ඒක අනාගතයට කොහොම බලපාවීද? ඒ පුද්ගලයාගේ ගමනට නැත්නම් සම්බන්ධයට. ඒක ගැනත් හිතන්න වටිනවා.